අන්න අර පංචි අදත් ඇවි පොල් හොරා. මේ පොල් ගෙඩිය මගේ. නෑ ඒක මගේ. මම මේක දෙන්නේ නෑ. මම 100ට කිරනවා අර පිංචි කියන රිලවාව එලවන්න කියලා. අනේ පව්. මේ ළමයින්ට පොල් ගෙඩියක්වත් බෙදා ගන්න බෑ. හෙට එයාලට උදව් කරමු. මොකද මේ රණ්ඩුව? සීයේ මෙයා මගේ පොල් ගෙඩිය ගත්තා. නෑ. ඒක මගේ. හොඳයි හෙට ගිහින් බලලා මට කියන්න මොකද වුනේ කියලා. හැබැයි පිංචිට කරදර කරන්න එපා. හොඳද? හා අපි ඔක්මන්ට යමු පොල් ඇහිදින්න. නැත්තම් පිංචි ඔක්කොම ගයි. හා අර බලන්න. එයා අදත් පොල් අරන් යන්න ඇවිත්. අපි එයාව එලවමුද? එපා. සීයා කිව්වේ පිංචිට කරදර කරන්න එපා කියලා. අද මම පොල් ගෙඩියක් ගන්නවා. ඉතුරු දෙක ළමයි දෙන්නට තියෙනවා. හොඳයි නේද? මෙන්න ඔයාලා දෙන්නට පොල් ගෙඩි දෙකක්. රණ්ඩු කරන්න එපා. මම මෙතනින් එක ගෙඩියක් ගන්නවා. ඔයාලා රණ්ඩු නොවි බෙදා ගන්න පුරුදු වෙන්න. අපි මේ පොල් ගෙඩි දෙක අරගෙන ගිහින් 100ට විස්තරේ කියමු. අපි යනවා පිංචි. බොහොම ස්තුතියි. මට මේ ගෙඩිය ඇති. 100 අපි මීට පස්සේ බෙදා ගන්නවා. අපි ආයේ රණ්ඩු කරන්නේ නෑ. අන්න හොඳයි. Tamanට ඕන ප්‍රමාණය ගන්න. බෙදා ගන්න පුරුදු වෙන්න ගන්න. දැන් ඔයාලා දන්නව නේද? බෙදාගත්තොත් හැමෝම සතුටින් කියලා. Tamanට ඕන ප්‍රමාණය ගන්න. බෙදා ගන්න පුරුදු වෙන්න.